සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලු දෙනාටම. තේ කියන්නේ ලෝකේ දෙවෙනියට ජනප්‍රියතම පානය. ඉතින් තේ වර්ග ගත්තත් තේ වර්ග රාශියක් තියෙනවා. ඔබ දන්නවා ඇති ග්‍රීන් ටී, වයිට් ටී, උලෝං ටී, බ්ලැක් ටී එහෙම තේ වර්ග රාශියක් තියෙනවා. ඉතින් ඒ අතරින් මම අද හදන්න යන්නේ ගෙදරදිම කොහොමද සරලව බ්ලැක් ටී එකක් හදාගන්න කියලා දෙන්න යන්නේ. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා කොහොමද ගෙදරදිම ග්‍රීන් ටී හදාගන්නේ කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ගෙදරදිම ඉතාමත් පහසුවෙන් කොහොමද බ්ලැක් ටී එකක් ඔයාලා කඩෙන් ගන්නවා වගේ කඩෙන් ගන්න නැතුව ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බලුවාම ඔයාලට ගෙදර තේ තියෙනවා ඔයාලටම ඔයාලයි බ්ලැක් ටී එක හදාගෙන පානය කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කරන්න ඕන තේ දළු ටික නෙලා ගන්න ඕන මේ ආකාරයට උඩ පේන විදිහට. තේ දළු ටික නෙලා ගන්නවා. සාමාන්‍ය මේ විදිහට නෙල තේ දළු කිලෝග්‍රෑම් 4.5ක් පමණ යනවා අපිට නිමිතේ කිලෝ එකක් හදාගන්න. ඉතින් මේ තින්නේ මං නෙලාගත්ත දළු ටික. ඉතින් ඊළඟට හොයන්න මේ ටිකේ තියෙන මේ වතුර ටික අඩු කරගන්න අපි මේක විද කරනවා. ගෙදරදී නම් මේක නැචරලි තමයි මේක විද කරගෙන යන්නේ. හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක අපි මේක පැය 18ක් පමණ 18ට වැඩි වෙයි නැචරලි මේක කරද්දි අපි මේක තියනවා මේකේ. එතකොට තියෙන වතුර ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් 50%ක් විතර මේ ලීෆ් වල තියෙන වතුර ටික අඩු වෙලා මේක රෝල් කරගන්න පුළුවන් තත්ත්වයකට මේක පත් කරගන්න. මම මේක විද වෙන්න මේ වගේ හොඳට වාතාශ්‍රය ලැබෙන කූඩයක දාලා තිනවා. ඉතින් මේ තින්නේ විද උනාට පස්සේ තේ කොළ ටික. ඉතින් සාමාන්‍යයෙන් මේක විද වෙන්න පැය 18ක් වගේ කාලයක් ගත වෙනවා ෆැක්ටරි වල. ඉතින් මේක ගෙදරදී මේක නැචරලි වෙන්න සලස්සන නිසා මේකට මේ තත්ත්වයට එන්න මට නම් පැය 30ක් විතර මම මේක තියලා තිබ්බා. මේක හරියට විද වුණාද කියලා බලා ගන්න අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් මේක හරියට විද වුණාද කියලා බලන්න මේක මෙහෙම මේ බෝලයක් විදිහට හදලා අතාරිද්දි ඒක මලක් පිපෙනවා වගේ හිමිහිට එක්ක ඒක පිපෙනවා. නැත්තම් අපිට මේ එකට අපේ ඇඟිලි සලකුණ මෙහෙම තද කරාට පස්සේ ඒ ඇඟිලි සලකුණ පාර හිටිනවනම් ඒ වගේ ගානකට ආවනම් අපි මේක සලකනවා හරියට විද වෙලා කියලා. විදරින් කියන එක තමයි සාමාන්‍යයෙන් තේ හදද්දී වැදගත්ම දේ. තේ දළු නෙලීමෙන් පස්සේ වැදගත්ම දේ ඉතින් විදරින් තමයි. ඉතින් අපි මේ විද කරගත්ත තේ දළු ටික රෝල් කරගන්න ඕන. ඉතින් අපි බලමු කොහොමද රෝලින් කරගන්නේ කියලා. කලින් වීඩියෝ එකේ ග්‍රීන් ටී හදද්දි කරා වගේම මේකෙදිත් තේ විදිහටම මම රෝලින් කරගන්න එක කරනවා. ඉතින් රෝලින් කරගද්දි මේ වගේ අරගෙන මෙහෙම හොඳට රෝල් එකේදීත් මේ වගේ දෙයක්ම තමයි වෙන්නේ. පොඩ්ඩක් ප්‍රෙෂර් එක අඩු වැඩි කරලා එහෙම මේක කරගන්නේ. ඒ වගේම මෙතනදිත් මම අතින් මේක මෙහෙම රෝල් කරගන්නවා. මේක විද කරන්නේ නැතුව මෙහෙම රෝල් කරා නම් මේක ගොඩක්ම මේකේ ලීෆ් එක කුඩු වෙලා යනවා. කෑලි වලට කැඩෙනවා. හරියට රෝල් වෙන්නේ නැහැ. නමුත් අපි විද කරපු නිසා මේක ලීෆ් එක කැඩෙන්නේ නැතුව කෑලි වලට කැඩෙන්නේ නැතුව මේක රෝල් කරගන්න පහසු වෙනවා. සහ අපි රෝලින් කරද්දී මේකේ ලීෆ් එකේ තියෙන සෙල් වෝල් එක බිඳ ගන්න එක තමයි කරන්නේ. ඒක නිසා තමයි මේකේ ඊළඟ ප්‍රීවරේදී අපේ මේ කොළ පාට දුඹුරු පාටකට හැරෙන්න හේතු වෙන්නේ මේ කරන දේ. ඉතින් මේ වගේ ඔබට පේනදී මේ වගේ තව මේක කරන්න ඕන. මේ වගේ තමයි ඉතින් රෝලින් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ තින්නේ අපි ඒ විදිහට විනාඩි 20ක් පැය භාගයක් විතර රෝල් කරගත්ත තේ කොළ ටික. දැන් මේ තින්නේ රෝල් ලීෆ් ටික. ඉතින් මේක ඊළඟට මම තුනියට මෙහෙම ගොඩක් ගහලා මේක කෙමිකල් රියැක්ෂන් එක වෙන්න මේක සාමාන්‍යයෙන් මේක
දුම්බුරු පැහැට වගේ හැරෙනක මේක තියලා තියෙනවා. ඉතින් පැය කිහිපයකට පස්සේ කොපරි කාලයකට හැරලා තියෙනවා. ආශ්වාස කරලා බලුවහම ඇපල් ස්මෙල් එකක් වගේ එනවා. ඉතින් මේක ෆර්මන්ටේෂන් වුණාට පස්සේ අපි ඊළඟට මේක ඩ්‍රයින් කරගන්න ඕන. මේ කෙමිකල් රියැක්ෂන් එක තවදුරටත් මේම වළක්වා ගන්න අපි මේක ඩ්‍රයි කරන්න ඕන. අපි ඊළඟට යමු ඩ්‍රයින් ප්‍රොසෙස් එකට. හොඳයි. ඉතින් මම ඊළඟට මේක මේ ෆර්මන්ටේෂන් කරගත්ත ටික ඩ්‍රයින් කරගන්න යන්න. ඉතින් ඒකට මම මේ වගේ දෙයක් පාවිච්චි කරනවා. ඉතින් මේකෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ මේකේ කෙමිකල් රියැක්ෂන් එක තවදුරටත් සිදුවීම වැළැක්වීම තමයි ප්‍රධානම අරමුණ. සහ ඊට අමතරව මේකේ මොයිස්චර් එක 3% විතර දක්වා අඩු කරගන්න පුළුවන් වෙනවා අපිට මේ ඩ්‍රයින් ප්‍රොසෙස් එකේදී. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත බ්ලැක් ටී එක. ඉතින් අපි දැන් මේක ටේස්ට් කරලා බලන්න යන්නේ කොහොමද කියලා මේක. අවශ්‍ය නම් මේක තවදුරටත් මේකේ ස්ටොක්ස් ඒ වගේ දේවල් අයින් කරලා මේක පිරිපහදු කරලා මේක පාටිකල් සයිස් එක ෂේප් එක අනුව මේක තව දුරටත් ඒ වර්ග වලට වෙන් කරගන්න එහෙම පුළුවන්. මම ඒ දේවල් කරන්න යන්නේ නැහැ. මම මෙතනින් එහාට මේක ටේස්ට් කරලා බලන්න තමයි යන්නේ. ඉතින් බැලුවම පේනවා හොඳ සුවඳක් තියෙනවා. මම මේ වගේ කප් එකක් ගන්නවා. කප් එකට සාමාන්‍යයෙන් අපි ග්‍රෑම් 2.5ක් විතර දාන්නේ. ඉතින් මගේ මිම්මෙන් මම ග්‍රෑම් 2.5ක් විතර හිතලා දානවා. ඒ වගේම වතුර ටිකක් දානවා. වතුර එක වතුර දාලා මේක වහලා තියෙනවා මිනිත්තු 3-4ක් විතර. මිනිත්තු 3-4කින් මම මේක ආයෙ බලද්දි ඔබට පේනවා ඇති පැහැය. ඔබට පේනවා ඇති පාට ඉතාමත් මේක අර කහට පාට හරි ගානට තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් කහට ප්‍රමාණය වැඩි වෙන්න වැඩි පැහැයක් අවශ්‍ය නම් අපිට මේක ගොඩාක් පොඩි පාටිකල් සයිස් වලට මේක අපිට මේ කුඩු කරගන්න රෝලින් කරද්දි වගේ මේ කුඩු කරගන්න පුළුවන් නම් මේකේ පාට වැඩි වෙනවා. ඒ වගේම රෝලින් කරද්දි අපි මේක ගොඩාක් ලීෆි විදියට මේක තියාගන්න බලන නම් මේකේ පාට අපිට අඩු කරන්න පුළුවන්. ඒ වගේම අපේ අවශ්‍යතාවය අනුව අපිට මේක පාට අඩු වැඩි කරගන්න අපේ ප්‍රොසෙසින් එක වෙනස් කරලා අපිට මේකේ පැහැ අඩු වැඩි කරගන්න පුළුවන්. මම දැන් මේක ටේස්ට් කරලා බලන්න යන්නේ. ඉතින් ඇත්තටම හොඳ සුවඳක් තියෙනවා. ඉතින් ටේස්ට් කරලා බලමු. ඇත්තටම මේක ඉතාමත් ප්‍රණීත රසක් එනවා. මොකද මේ කහට රස ඒ වගේ දේවල් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම ඔබ දකින්න ඇති කලර් එක රන්වන් පාටකට තියෙනවා. ඉතින් මේ වගේ ඉතාමත් ගුණාත්මක තත්ත්වයේ හොඳ තේ එකක් ඔයාලට ගෙදරදිම හදාගෙන බීලා බලන්න පුළුවන්. ඉතින් කඩේ මිලදී ගන්න තේ වලට වැඩිය හදලා බලන්න එකපාරක් හරි. එතකොට තේරෙයි වෙනස. ඉතින් මම අද ගෙනාවේ කොහොමද ගෙදරදිම බ්ලැක් ටී එකක් හදන්නේ කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ගෙනාවා කොහොමද ගෙදරදිම ග්‍රීන් ටී එකක් හදන්නේ කියලා. මේ වීඩියෝ එකේදී බ්ලැක් ටී එකක් හදන විදිය කියලා දුන්නේ. ඉදිරියේදීත් මේ වගේ විවිධ වර්ගවල තේ වර්ග වෙන්න පුළුවන්. එක එක જાතියේ බීම જાති ඒ වගේ දේවල් හදන විදිය මම ඔයාලට ඊටම සරලව කියලා දෙන්න. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවසක හමු.